අයිබෝන් කියලා අදත් ඉතිං ඔයාලව පිළිගන්න අපේ ටෙක් විත් මින YouTube channel එකට. ඉතිං අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට ලස්සන ඉන්ටර්ෆේස් එකක් හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ පේන ඇති වෙනද වගේ නෙමේ අද ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් අලුත් ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඉතින් අද අපි ඉගෙන කතා කරමු. එහෙනම් යමු අපි වීඩියෝ එකට. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද මේක හදාගන්න කියලා. ඉතින් ඔයාලට පේන ඇති ලස්සන මම ඉන්ටර්ෆේස් එක හදාගෙන තියෙනවා. ඉතින් මම මේකට පොඩි විස්තරයක් කරොත් මම මේක හදාගත්තේ ප්‍රධාන වශයෙන් software දෙකක් use කරලා. ඒක තමයි TB කියන software එක සහ Rainmeter කියන software එක. ඉස්සෙල්ලා මම install කරගන්න යන්නේ TB කියන software එක. ඉතින් ඒකට ඔයාලට ඕනේ නම් Microsoft Store එක මම හිතනවා ඔයාලගේ desktop එකේ මේ Microsoft Store එක ඇති කියලා. ඉතින් මතන මේක දැන් ටිකක් ලෝඩ් වෙනවා. හරි මම මෙතන සර්ච් බාර් එකේ සර්ච් කරගන්නම් TB කියන ඔයාලා මුකුත් සර්ච් කරන්න T ඉංග්‍රීසි ඔඩිය T එකයි B එක කරලා තමයි ඔයාලට සර්ච් කරන්න තියෙන්නේ. ඉතින් ඒක මම මෙතන පොඩි සර්ච් පාරක් දාලා මම මෙතන මේක පොඩ්ඩක් මිනිමයිස් කරලා යන්නම් Google එකට. මොකද ඊළඟ software එකත් අපි install කරගන්න එබැයි. ඉතින් මම ඒකට යන්න ඕන Google එකට. ඉතින් මම මේ විදිහට Google එක open කරගෙන මෙතන උඩ තියෙන සර්ච් බාර් එකේ මම සර්ච් එකක් දාගන්න Rainmeter කියලා. එතකොට දාගන්න ඕන Rainmeter RAINMETER. ඔයා මේක Rainmeter එක සර්ච් එක මම දාගන්න. ඉතින් මම මේක මිනිමයිස් කරලා යන්නම් ආයෙත් Microsoft Store එකට. හරි මේක පොඩ්ඩක් සර්ච් කරලා නැහැ වගේ. හරි කමන්නේ. ආයෙ මම සර්ච් කරන්න. හරි මෙන්න මේ විදිහට ඔයාලට පේන ඇති software එක මෙතන ඉස්සෙල්ලාම තියෙන software එක ඔයාලට පේන ඇති මගේ cursor එක ඔය පේන ඇති logo එක. ඉතින් මේ software එක තමයි ඔයා install කරගන්න ඕනේ. මම මේක දැනටමත් install කරලා තියෙන්නේ. හරි දැන් මම යන්නම් Google එකට. ඉතින් මම Rainmeter එක search එකක් දාගත්තා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති ෆයිල් එකට එන result එක සහ මෙතන තියෙන logo එක බලා ගන්න. නිකන් වතුර බින්දුවක තියෙන logo එක. ඉතින් මේ වෙබ්සයිට් එක තමයි Rainmeter වෙබ්සයිට් එක. ඉතින් මේතනින් තමයි ඔයාලා Rainmeter software එක install කරගන්න ඕන. හරි දැන් මම මේ විදිහට යන්නම් Rainmeter software එකට. හරි මම මේක පොඩ්ඩක් minimize කරනවා. මිනිමයිස් කරලා දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට මම ලස්සනට හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ස්කින්ස් තියෙනවා. ඉතින් ස්කින් Rainmeter software එක ඉන්ස්ටෝල් කරගත්තට මදි. අපි මේවට ස්කින්ස් දාගන්නත් ඕනේ. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේකට ස්කින්ස් දාගන්නේ කියලා. ඒකට වෙනම අපි වෙබ්සයිට් එකකින් ස්කින්ස් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට Rainmeter software එක ඉන්ස්ටෝල් වෙනවා පේන ඇති. ඔයාලට පේන මේ තමයි වෙබ්සයිට් එක තියෙන්නේ Rainmeter වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන පේන ඇති ඩවුන්ලෝඩ් කියලා නිල් පාට බටන් එකක්. ඉතින් ඒක ක්ලික් කරලා සාමාන්‍ය ඇප් එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම මේ Rainmeter ඇප් එකත් ඇප්ලිකේෂන් එකත් ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මම මේක දැනටමත් ඉන්ස්ටෝල් කරලා තියෙනවානේ. ඉතින් මම ඒක නැවත ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. දැන් මම යනවා Rainmeter skins ගන්න. ඉතින් මම ඒක ටැබ් එක ඕපන් කරලා එහෙම තියන්න. ඉතින් දැන් මම කියවනේ මේ විදිහට මම ස්කින් ගන්න ඕනේ කියලා. දැන් මම යන්න ස්කින් ගන්න. ඔය දැන් මෙතන ඔය සර්ච් කරගන්න ඕන Rainmeter skins කියලා. RAINMETER skins කියලා. SKINS. ඉතින් මේ විදිහට සර්ච් එකක් දාගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ලෝඩ් වෙනවා. පේන ඇති මෙන්න මේ විදිහට එනවා පළවෙනි වෙබ්සයිට් එක. ඔයා තෝරගන්න. ඉතින් කොහොමත් අපි තෝරගන්න පළවෙනි වෙබ්සයිට් එකනේ. ඉතින් රිසල්ට් එකේ ඉතින් මේ විදිහට Rainmeter skins කියලා තියෙනවා පළවෙනිටම. ඉතින් ඔයා ඒක උඩ ක්ලික් කරලා ඒ වෙබ්සයිට් එකට යන්න. මේ විදිහට ටිකක් වෙලා ලෝඩ් වෙනවා මගේ ඩෙස්ක්ටොප් එකේ. මොකද කනෙක්ෂන් පොඩ්ඩක් ලෝ හින්දා ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ Rainmeter කියන්නේ අපි Rainmeter ඉන්ස්ටෝල් කරගන්නත් වෙබ්සයිට් එක. ඉතින් මේ විදිහට ටිකක් ලෝඩ් වෙනවා.
අර ඔයාලට පේනවා ඇති Redmi skins කියලා ආවට පස්සේ මෙන්න මේ විදිහට ලස්සන skins ගොඩාක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් 780කට වඩා තියෙනවා කියලා මෙතන කියලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේක ලස්සන skins ගොඩක් මේ Redmi skins කියන software එකේ sorry මේ Redmi කියන website එකේ තියෙනවා. ඉතින් මම මෙතන මේ තියෙන ස්කින් එක මම හිතනවා ලස්සනයි කියලා. ඉතින් මම අලු පාට තියෙන. ඉතින් මම ඒක ඩවුන්ලෝඩ් කරගන්නම් කියලා තමයි බැලුවේ. ඉතින් ඔයාලට පල්ලෙහා 781කටත් වඩා ලස්සන ස්කින්ස් ගොඩක් Redmi ස්කින්ස් වලට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි දැන් මම යන්නම් මෙතන තියෙන මේ ස්කින් එකට. ඉතින් මේ විදියට මොන්ට් කියන මේ ස්කින් එක පොඩ්ඩක් ලෝඩ් වෙනකන් තියාගෙන ඉන්න ඕන. ඒවල් වෙන ඇති මෙතන ඩවුන්ලෝඩ් කරගන්න කියලා අයිකන් එකක්. මේක 1.9 MB. ඉතින් එතනින් ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරලා 1.9 ඒ කියන්නේ MB 1.9ක් වෙනවා මේ ස්කින් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක පොඩ්ඩක් මම ලෝඩ් වෙනකන් තියාගෙන ඉන්නම්. මම මොකද සෑම්පල්ස් ටික බලා ගන්න ඕන. හරි ඉතින් මේක චුට්ටක් ලෝඩ් වෙනවා. ඇතරම ඔක චුට්ටක් ලෝඩ් පල්ලෙහාට පේන ඇති මේ විදිහට තව ස්කින්ස් ගොඩක් ඔයාලට රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මම මතක් කරන්න ඕන දෙයක් තමයි මේ විදිහට ස්කින් ගොඩක් ඩවුන්ලෝඩ් කරලා. ඒ කියන්නේ මෙතන තියෙනවා නෝත් ටෙස්ට් කියලා ඔතන තියෙනවා ස්කින් එකක්. ඒ විදිහට ඔය තියෙන විවිධ ස්කින්ස් ඩවුන්ලෝඩ් කරලා ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඒ ස්කින්ස් ඔක්කොගේම කම්බිනේෂන් එක ඒ කියන්නේ කෑලි අරගෙන ඔයාලට මික්ස් කරලා ඔයාගේ ඩෙස්ක්ටොප් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට වෙන නැති මෙතන විෂුවලයිසේෂන් එක මම අරගෙන තියෙන මේ නෝත් ටෙස්ට් කියන ස්කින් එකෙන් තමයි මම ඒක ඩවුන්ලෝඩ් කරලා හදාගත්තේ. දැන් ඔයාලට වෙන නැති මෙන්න මේ විදිහට මොන්ට් කියන ස්කින් එකේ සෑම්පල්ස් ටික මට පේනවා. මම හිතන්නේ ඒක ලස්සනයි. මේ විදිහට පේනවා. ඉතින් ඒක ලස්සන ටික මම ඉතින් ඒක ඉන්ස්ටෝල් කරගන්නවා. මෙතනින් ඩවුන්ලෝඩ් කියලා බටන් එක ප්‍රෙස් කරලා හරි මේක දැන් මම ඉන්ස්ටෝල් වුණාට පස්සේ මම යනවා මගේ ෆයිල් එක්ස්ප්ලෝර් එකට. ඉතින් මම ෆයිල් එක්ස්ප්ලෝර් එක ඕපන් කරගෙන හරි ඊට කලින් ඕපන් කරගන්නවා Redmi software එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මෙතන කලින් මේ මගේ ඉන්ටර්ෆේස් එක හදාගන්න පාවිච්චි කරපු ස්කින්ස් තියෙනවා. මම ඒවා ගත්තේ YouTube channel එකකින්. ඉතින් ඔයාලට දැන් ඉස්සෙල්ලාම මගේ ෆයිල් එක්ස්ප්ලෝර් එක ඕපන් කරගෙන ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා මම Redmi ඩවුන්ලෝඩ් කරගත්ත එක ඕපන් කරගන්න. ඔයා මේක උඩ ඩබල් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එනවා. يعني ඉන්ටර්ෆේස් එක ඔයාලට මේ විදිහට එනවා. ඉතින් ඔයාලට මේක ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉතින් මගේ පරණ තිබ්බ ටික ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මෙන්න විදිහට අලුත් ඉන්ටර්ෆේස් එක ලෝඩ් වෙනවා. ඉතින් මේ විදිහට ආවා. දැන් මට මෙතන ඉස්සෙල්ලා වෙලා තියෙන එක වැඩක් නෑ. ඉතින් මම මේක මම හිතනවා මේක අන්ලෝඩ් කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේක කස්ටමයිස් කරගන්න. Redmi software එක ඕපන් කරගෙන එතන ගිහින් ඔයාලට පුළුවන් එතෙන් ගිහිල්ලත් ඔයාලට පුළුවන් මේක අන්ලෝඩ් කරගන්න. දැන් මම එතන තියෙන කියන්නේ ඔප්ෂන් ටික ලෝඩ් අන්ලෝඩ් කරලා මම එක ලස්සනට කස්ටමයිස් කරගන්න දැන් යන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මට අර ඉස්සෙල්ලාම ආපු එක අනවශ්‍ය හින්දා මම ඒක අයින් කරා. දැන් මේක මට අවශ්‍යයි. දැන් මට පොඩ්ඩක් මේක මගේ අවශ්‍ය තැනින් තියාගෙන මම ඉන්ටර්ෆේස් එක හදාගන්නවා දැන්. හරි ඉතින් මම මගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් අයින් කරනවා. මොකද ඒක ගැලපෙන්නේ නැති වෙයි කියලා හිතලා ඉතින් මම පොඩ්ඩක් ඩාර්ක් ගතිය තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් යූස් කරනවා. එතකොට මේක පොඩ්ඩක් කැපිලා පේන හින්දා ඉතින් මට අනවශ්‍ය මේ තියෙන ස්කින්ස් ටික අයින් කරලා මගේ ඉන්ටර්ෆේස් එක කස්ටමයිස් කරන්න තමයි දැන් යන්නේ. දැන් මම Redmi software එක ඕපන් කරගන්නවා. මට අනවශ්‍ය ස්කින්ස් ටික දැන් අන්ලෝඩ් කරගෙන මම කලින් පාවිච්චි කරපු ස්කින්ස් ටික මෙතන ලෝඩ් කරගෙන අනිත් ඒවා අන්ලෝඩ් කරන්න තමයි දැන් මම යන්නේ.
ඉතින් කොහොමද අපේ වීඩියෝ එක? ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.